අපගේ ජනතාව වෙනුවෙන් අපගේ ගරුතර ස්තුතිය ඔබතුමාට මේ ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේක මේ තරම් ලස්සනට මට හදාගන්න කහිතේ ලබලා දුන්නේ අපේ චූටි කියන සහෝදරයා. විශේෂයෙන්ම මම චූටිත් අපේ කණ්ඩායමත් අපි සිංහලද දෙමළද මුස්ලිම්ද එහෙම නැත්නම් වෙනත් අන්තයන්ද එහෙම නැත්නම් බෞද්ධද හින්දුද ඉස්ලාමීයද කියලා කිසිසේත්ම අපේ කිසිම ආකාරයක සම්බන්ධතාවයක් පවත්වාගත්තේ නැහැ. අපි සියල්ල මිනිස්සු අපි හියුමන් කියන වචනේ විතරයි අපි තුල තිබුණේ. ඒ සහෝදරත්වයට එක්ක තමයි අපි මේ වැඩ කරගෙන ආවේ. විශේෂයෙන්ම මට මේ අකුරණ ජනපදයේ කවදා හරි දවසක ලබන සතිය යනකොට මට තියෙන එකම දුක රෝහල දාලා යන එක නෙවෙයි. අපි රජයේ නිලධාරීන් හැටියට අපි රෝහල් සම්වර්ධනය කරනවා අපිට කියන විදිහට අපි යන්න ඕනේ. නමුත් සහෝදර ඔබ දාලා යන එක තමයි මට තියෙන එකම දුක. පුදුමාකාර සමීපව මගේ පවුලේ අය හැටියට තමයි තමුන්නාසලා සියලු දෙනාත් එක්ක මම එකට එකතු වෙන්නේ. අපි ගොඩාක් අය මම දන්න අය හැමදාම අපි අතින් අරලා හැමදාම කතා කර කර ඉන්න අය පල්ලියේ ඔයගොල්ලන්ගේ තියෙන මේ උත්සව වලට මම ගොඩාක් සහභාගී වෙලා තියෙනවා. මේ හැම අවස්ථාවකම සහභාගී වෙන්නේ පුදුමාකාර හෘදයේ තියෙන අපි අවංකමින් සහ කම්මැලි හඳුනාගෙන. ඒ නිසා මෙම රෝහල තව දුරටත් පිටුවේක අලංකාරව ලස්සනට විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යන්න ඕනේ. දැන් අපි අලුත් රෝහල් සම්බන්ධ කමිටුව සඳහා අපි මව්වරුන්තුමා සියා මව්වරුන්තුමා සභාපතිතුමා පත් වෙලා තියෙනවා. අපි තාම ගෞරවයෙන් යුතුව අපි එතුමා පත් වීම අපි අගය කරන්න ඕනේ. මොකද මේ ඕනෑම ප්‍රදේශයක බෞද්ධ ප්‍රදේශයක වේවා හින්දු ප්‍රදේශයක වේවා මුස්ලිම් ඉස්ලාමීය ප්‍රදේශයක වේවා ඒ ප්‍රධාන ආගමික ස්ථානයේ තියෙන පූජනීය ස්ථානයේ තියෙන පූජකතුමාට තමයි එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට තමයි විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. මොකද එතුමා කියන දේ ප්‍රදේශ සියලු දෙනාම අහනවා. ඒ නිසා මම හිතන්නේ අපි මෙච්චර හදන් ආපු රෝහල මින් ඉදිරියට කිසිසේත්ම අඩුපාඩුවක් සිදු නොවි ඉදිරියට පවත්වාගෙන යාමට අපි සියම් අපි මව්ලොතුමාට පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් මම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අපේ චූටි එහෙම නැත්නම් ඉස්මායිල් මෙතුමා මේ දේට සහ සම්බන්ධ කරගන්න. එතුමාට තියෙන කයිය, එතුමාට තියෙන ජනතා විශ්වාසය, එතුමාට තියෙන කැපකිරීම කොච්චරද කියන්නේ. එක පෝල් එකක් දැම්මහම රටවල් ගණනාවකින් අපිට මතකයි අපි ECG මැෂින් එකක් ඉල්ලගන්න එක දවසක් පෝල් එකක් දැම්මාම එකම අවස්ථාවේ ECG මැෂින් 4ක් හෝ 5ක් දෙන්න කණ්ඩායම් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ චූටි මම ඉන්න තැනම කිව්වා අපිට 5 දෙනෙකුට මේ අවස්ථාව දෙන්න බෑ එක්කෙනෙකුට විතරයි අවස්ථාව දෙන්න පුළුවන් කිව්වහම ඉස්සර වෙලාවම කතා කරපු එක්කෙනාට අවස්ථාව දුන්නා. මම හිතන්නේ මෙහෙම අවස්ථාවක් කරගන්න අමාරුයි. ඒක අර චූටිගේ තියෙන සහකම්පනය හඳුනා ගැනීමත් අනිත් එක හඳුනා ගැනීමත් අර ලෙන්ගතුකමත් ඒ කොට වඩා විශ්වාසය තියෙන මේකට හේතු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රෝහල විතරක් නෙවෙයි ප්‍රදේශීය ආපදා තත්ත්වයකින් හැම වෙලාවකම වැඩ කරන අපේ චූටි මහත්තයා ඉස්මායිල් මහත්තයා පිටු කණ්ඩායම සියලු දෙනා එකතු කරගෙන ඔබ ඔබතුමා මේ සංවර්ධන කටයුතු කරන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. අද තමුන්නාසින ඕනම කෙනෙක් ඇවිල්ලා රෝහල් බලනවා මම අකුරණ ශියා ඉස්මායිල් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනුකේසී මම මෙම ස්ථානයට විවිධ වසර දෙකකට කලිනුත් ඇවිල්ලා මේ විදිහටම බැතිමතුත් එක්ක කතා කරලා තියෙනවා. ඒක මට ලොකු ගෞරවයක් ආඩම්බරයක් හැටියටයි මම දකින්නේ. ලොකු අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. ඒත් එක්කම අද දින මම පැමිණීමට මූලික හේතු වුණේ මා වසර 4කට ආසන්න කාල සේවාවක් අකුරණ ශ්‍රියා නිෂ්පන්න රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සේවය කරලා තව නොබෝ දිනකින් අකුරණ රෝහලේ මම ස්ථාන මාරු ලබා වෙනත් රෝහලකට යනවා. ඉතින් අපි රෝහල ගැන වචන ටිකක් ප්‍රකාශ කිරීම අවශ්‍යයි කියලා හිතනවා. මෙම අප රෝහල 1960 දශකයේ මුල් ආරම්භයේදී තමයි රෝහල ආරම්භ කරලා තියෙන්නේ. එවකට එම ප්‍රදේශයේම අපේ අම්මා කෙනෙක් ඒ ඉඩම පරිත්‍යාග කරලා තියෙනවා. ඒ ප්‍රදේශෙම දැනගත්ී පවුලේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ට අපි ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ 1985 දී එවකට පාකිස්තාන අධිකරු ජනාධිපති ශියාඋල් හක් මැතිතුමාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ මේ ප්‍රදේශයේ ප්‍රශස්ත දේශපාලකයෙක් වන ඒ.සී. සමිත් මැතිතුමාගේ ආරාධනාවෙන් සහ එවකට ශ්‍රී ලංකාවේ අධිකරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආරාධනාව පරිදි පාකිස්තාන ජනාධිපතිතුමා ශියාඋල් හක් මැතිතුමා විසින් ආධාර උපකාර කරලා අපගේ ශියානුස්මන්න රෝහලේ මේ මූලික ලොකු බිල්ඩින් එක සකස් කරලා ඒකට අවශ්‍ය මූලික සම්පත් ටික අපිට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා අපි ලබා දීලා තියෙනවා. එතනින් තමයි මේ ශියානුස්මන්න රෝහලේ කියන නමත් තිබ්බේ. මම දන්නා තරමින් ලෝකෙ කොහෙවත් පාකිස්තාන ජනාධිපතිතුමාගේ නමින්
රාජ්‍ය ආයතනයක් නැහැ මේක තමයි එකම රාජ්‍ය ආයතනය.